සිතට සැනසීමත් ජීවිතයට මඟ පෙන්වීමත් ලබා දෙන සද්ධර්ම වාණී YouTube චැනලයට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමු. මෙම ධර්ම දේශනාවෙන් සිත ශාන්ත කර ගැනීමෙන් සද්ධර්මයේ ගැඹුරු අර්ථය අවබෝධ කර ගැනීමට අප සමග දිගටම රැඳී සිටින්න. පුරුදු වෙන්න. දරුවොත් එක්ක මාසයකට අවුරුද්දකට දෙතුන් වතාවක් තියෙන ওই දානෙ ටික. මේකෙන් පින්නතුනි භික්ෂුන් වහන්සේ පෝෂණය වෙනවා වගේම අපේ දරුවන්ගේ හික්මීම ආධ්‍යාත්මය පෝෂණය වෙනවා. මාසයකට සැරයක් විතර දානෙ තියෙනකොට පුරුදු වෙමු හාල් හුණ්ඩු භාගයක් විතර වැඩිපුර තියලා එක බත් මුලක් හොඳට බැඳගන්න. ගංවල ඉන්නවා පින්නතුනි ඕන තරම් රහට කණ්ඩ බොණ්ඩ හම්බෙන්නේ නැති අම්මලා තාත්තලා. දරුවොත් එක්ක ගිහිල්ලා බැරිද මාසයකට සැරයක් එක බත් මුලක් දෙන්න? පිං සිද්ධ වෙනවා. මෙහෙම කුසල කර්මවල නියැලෙනකොට පින්නතුනි කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. මාසයකට සැරයක් දෙපොයේ දවසට අම්මයි තාත්තයි දරුවෝ එක්ක වෙන්න අපේ ලංකාවේ ගම් පිටින් මේවා කරන්න ඕනේ. පින්නතුනි මේ ශ්‍රී ලංකා දීපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක මුහු වෙච්ච අනන්‍යතාවයකින් හෙබි රටක් මෙහෙම රටකට දෙමුහුන් සංස්කෘතියක් වැළඳ ගන්න බෑ. දෙමුහුන් සංස්කෘතියක් වැළඳගෙන ඒ දරුවෝ සකස් කරන්න බෑ. අපි අපේ ජාන පිටින් සම්පූර්ණ හුරු වෙලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතියේ ආభాෂයෙන් යහපත් මිනිස්සෙක් විදිහට ගොඩ නැගෙන්න විතරයි. ඒකට පිටින් වෙන සංස්කෘතියක් වැළඳගෙන යහපත් මිනිස්සෙක් විදිහට ගොඩ නැගෙන්නත් බෑ. එහෙම ගොඩ නැගෙන්න ගියපුවාම පින්නතුනි අපිට ඔරොත්තු දෙන්නේ නැහැ, දරා ගන්න බෑ. කඩා වැටෙනවා, විනාශ වෙනවා. ජීවිත නාස්ති වෙනවා. මාසයකට සැරයක් පොයට දරුවොත් එක්ක පන්සලට ගිහිල්ලා බෝමලු අමදලා, චෛත්‍යමලු අමදලා, සංඝාවාස පරිශ්‍රය අමදලා දරුවන්ට පුරුදු කරන්න ඕනේ. පුතේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දෙන්න. මේවා අපේ ගම්වල තරුණ මහත්තුරුන්ට එක්කව වෙලා ගිහිල්ලා හරි අපූර්වට කරන්න පුළුවන් දේවල්. ඒ නිසා මේ අවුරුද්දේ පළවෙනි පොයේ දවසේ මම යෝජනා කරන්න ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල අප්‍රමාදී භාවයේ තියාගන්න. අප්‍රමාදී භාවය අපේ ලංකාවේ ඇති හැකි පෙර සංසාරේ කරපු පින් වලට ලැබිච්ච පින්නතුන් ඉන්නෝ. ඒ අත්තන්ටත් මම යෝජනා කරන්නේ අප්‍රමාදී භාවයේ තියාගන්න. පුළුවන් විදිහට අපිට බොහොම සරලව හිතනවා නම් පින්නතුනේ පින් කුසල් සිද්ධ කරගන්න එක දරුවෙක් දෙන්නෙක් නඩත්තු කරන්න. බොහෝම දුප්පත් දරුවෝ ඉන්නවා. අම්මා තාත්තා නැති වෙච්ච දරුවෝ ඉන්නවා. අසරණ දරුවෝ ඉන්නවා. වෙනතුන උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය ය아가න්න බැරි දරුවෝ ඉන්නවා. සමහර විට උසස් පෙළ පන්ති යන්න සල්ලි නැති දරුවෝ ඉන්නවා. දුෂ්කර පැතිවල පාසල් වල දරුවෝ ඉන්නවා. අපිට මුදල් තියෙනවා. අපි දන්නේ නැහැ කොහොමද පුංචි මුදලකින් අපේ ආධ්‍යාත්මය සකස් කරගන්නේ, අප්‍රමාදීව පින් කුසල් කරගන්න. අපි මාසෙට රුපියල් 2000ක් 3000ක් වියදම් කරොත් එහෙම පින්නොත්නේ මිනිස්සෙකුගේ ජීවිත කාලයක් සතුටින් ඉන්න පුළුවන්. අපි ඊට වඩා ලොකු මුදලක් දන්නේ නැතුව නිකන් නිස්කාරණේ නාස්ති කරනවා. නිකන් නිස්කාරණේ විනාශ කරනවා. විශ්වවිද්‍යාලවල දරුවෝ ඉන්නවා. සමහරක් අපේ පාසල් තියෙනවා පින්නතුනි. අදටත් ක්‍රිකට් ස්ටම්ප් වලට පුටුවක් තියාගෙන සෙල්ලම් කරන. අපේ පාසල් තියෙනවා වතුර ටික නැති. මං කියන්නේ මේ යමක් කමක් තියෙන පෙර සංසාරේ දන් දීලා එහි ආනුභාවයෙන් ධනවතුන් බවට පත් වෙලා ඉන්න පින්නතුන්ට අප්‍රමාදීව පුළුවන් මාසයකට සැරයක් එක දරුවෙකුට එක කොපි පොතක් අරගෙන දෙන්න. පින් සිද්ධ වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ පින්නතුනි ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක, එක තල්පතයි එක පන් හිඳයි දන් දුන්නේ. ඕන තරම් අපට පින් දහම් සිද්ධ කරගන්න පුළුවන් අවස්ථා එමටම තියෙනවා. කෙනෙකුට වතුර වීදුරුවක් හරි දෙන්න අවස්ථාවක් එයි.
කවදාවත් පින්නතුනේ අවස්ථාව මගහැර ගන්න එපා, නැති කර ගන්න එපා. අප්‍රමාදීව කටයුතු කරන්න. අපේ සත්කාරය, අපේ උපකාරය ලබන කෙනාගේ හැසිරීම මත තමන්ගේ හිතේ තියෙන සිතුවිලි විවිධ විදිහට අවතක්සේරු කරන්න යන්න එපා. චේතනාව පිරිසුදු කරගන්න, චේතනාවේ පවිත්‍රත්වය රැකගෙන අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකම් ටික නොපමාව සිද්ධ කරන්න කටයුතු කරන්න. වෙනතුනි, මේවා පුරුදු පුහුණු වෙන්න පුළුවන් කාලය තමයි තරුණ කාලය කියලා කියන්නේ. අපේ ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා හිත නිමා ගන්න පුළුවන්, හිත හදා ගන්න පුළුවන්. අපි දන්නවා දැන් අපේ අම්මලා පුදුම විදිහට ගෙවල් වල ඔය උයනවා, පිහිනවා, කෑම සකස් කරනවා. මේ පිං සිද්ධ වෙන දේවල්. අම්මලා මේ වෙනකොට බත් හැඳි ලක්ෂ ගාණක් බෙදලා ඇති. අම්මලා ඕන තරම් උයලා කණ්ඩ දීලා ඇති. කී දෙනෙක් බඩගිනි නිවාගෙන නැද්ද? අපිට පොඩි දෙයක් කරන්න තියෙන, හිතන්න විතරයි තියෙන්නේ. මම මේ පුණ්‍ය කර්මයක් කරන්නේ. දරුවෝ ටික පිරිසුදුවට ලස්සනට තියාගන්නවා, පිං සිද්ධ වෙනවා. යුතුයකම්ම විතරක් නෙමෙයි, පිරිසුදු චේතනාවෙන් කරන දේවල් හරි පුදුම විදියට සංසාරේ සැප විපාක ළඟා කර දෙමින් හෙවණැල්ලක් වගේ අපේ පිටිපස්සෙන් ගමන් කරනවා. අපි ගෙවල් වල පුදුම විදියට හැම පින්කම් කරනවා. සතෙකුට කෑම ටිකක් දැම්මත් පින්නතුනි, මේ අසරණ සතෙකුගේ බඩගින්නට දැම්මේ දුන්නේ කියන එක සිහිය තියෙන්න ඕනේ. අපේ ගම් ගෙවල් වල හොඳ පුරුදු තියෙනවා. මිනිස්සු කෑම ටික කණ්ඩ කලින් වත්තේ, ගහේ, තාප්පේ තියලා තියෙන ලෑලි කෑල්ලක් හරි මොකක් හරි එකට බත් අහුරක් හරි ගිහින් දානවා සත්තුන්ට, කුරුල්ලුන්ට, ලේන්නොන්ට කන්න. සත්තුන්ට බොණ්ඩ වතුර ටික තියලා තියෙනවා. පින්නතුනි, අපි මේවා ගෙවල් වල කරන දේවල්. ඔයත් තේරුම් ගන්න ඕන අප්‍රමාදී වෙන්න විතරයි. ඔයත් ඉගෙන ගන්න ඕන මේ හරි පිං සිද්ධ වෙන දේවල්. අනේකගේ දුක, වේදනාව, කඳුල, බඩගින්න අඳුන ගන්න පුරුදු වුණාම, තෙතමනේ, දයාව, අනුකම්පාව, කරුණාව කියන එක ඇති වුණාම නැවත අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. නැවත පින්නතුනි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ තාත්තලා මේ හැමදාම රැකියාවට යනවා, ගෙදර එනවා, පුදුම විදිහට දුක් වෙනවා, මහන්සි වෙනවා. හිතන්න මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බිරිඳගේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මංගල කාරණාවල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පින්නතුන් ඕන තරම් අහලා තියෙනවා. මාතා පිතු උපට්ඨාන පුත්ත ධාරස්ස සංඝහෝ. මේ ගෙවල් වල අපි කරන දේ අපේ සිතුවිල්ල වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. අඹදරුව පෝෂණය කරන එක මංගල කාරණයක් කියන එක හිතන්න. මේ බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙන්නේ කියන එක හිතන්න. අම්මට තාත්තට සලකන එක මංගල කාරණයක් කියලා හිතන්න. පින්නතුනේ 2026 අවුරුද්ද ප්‍රගුණ කරමු. මේ දුරුතුපුර 15 පුන් පොහෝ දිනේදී ගෙවල් වල ගමේ එදිනදා කරන කටයුතු නොඑක් පින්දහම් කරනවා. සිතුවිලි වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. සිතුවිලි පිරිසුදු කරගන්න විතරයි තියෙන්නේ. ගමේ පන්සලේ බෝධි පූජාවට යනකොට, පන්සලේ ශ්‍රමදානට යනකොට, ගමේ ශ්‍රමදානට යනකොට මතක් වෙන්න ඕන ශ්‍රමය දන් දෙන එක කොච්චර පුණ්‍ය කර්මයක්ද. චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබා ගන්න පුළුවන් තරමේ මහ වටිනා පින්කමක්. ඒ නිසා අපි අපේ මේ පොය දවසේ ස්වාධීන රූප වාහිනිය මගින් ධර්ම ශ්‍රවණය කරන, අහන, බලන, ලක්ඛණ්ඩ ගුවන් විදුලිය මගින් ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් සියලු දෙනාටම දැනුවත් කරන්න, අප්‍රමාදී බව ආරක්ෂා කරගෙන එදිනදා කරන කටයුතු තුල සනසීම ළඟා කරගන්න. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේතම් පුනප්පුනං සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. වෙනතුනේ මේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේතම් පුනප්පුනං කරපු පින්කම් නැවත නැවත සිහිපත් කරගන්න. තම්මි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. අපිට හැමදාම හැන්දෑවට පුළුවන් වෙන්න ඕනේ, හවසට පුළුවන් වෙන්න ඕනේ අද දවස ඇතුළත
පින්නතුනි සමහරක් කටයුතු අපි සද්භාවයෙන් කරනවා හොඳ හිතින් කරනවා. ඒ වුණාට අපිට තේරෙන්නේ නැහැ මම මේ කරන්නේ පුණ්‍ය කර්මයක්. අපි දන්නේ නැහැ මම මේ කරන්නේ පින්කම. අපේ ගම්වල අම්මලා තාත්තලා හුරු වෙලා ඉන්නවා පුරුදු වෙලා ඉන්නවා. වතුර බාස්කට් එක්ක සතෙක් හිටියත් අරන් දානවා. සතෙක් පාරක හිටියත් සත්වයාගේ ජීවිතේ බේරන්න උත්සාහ කරනවා. වෙනතුනේ මේ පුණ්‍ය කර්ම මේ සත්පුරුෂ ගුණාංග අපි කොච්චර හොඳ මිනිස්සුද කියන එක ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. අපෙන් වෙච්ච අඩුපාඩු අපෙන් වෙච්ච වැරද්ද මගෙන් වෙච්ච පාප කර්මය ගැන හිත ඉන්නවට වඩා පුරුදු වෙන්න මම කරන යහපත් දේවල් ටික. එතකොට පින්වතුනි નિરાයාසයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා අපි අතින් සිද්ධ වෙන අකුසල ධර්ම නැත්තටම නැති කරලා දාන්න. මේ දුරුතුපුර 15 පුන් පොහෝ දිනේ විශේෂ වෙන්නේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ඒ නිකලල් ශ්‍රී සත් ධර්මයේ අපි ශ්‍රී ලංකා වාසීන් අහපු දවසක්. අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරලා ලෝකවාසී සත්වයා වෙනුවෙන් පතල මහා කරුණාවෙන් ඒ සුගතයන් වහන්සේ විසින් ඒ සුදේශිත බුද්ධ භාෂිතේ ලංකාදීපයේ තුල මේ විශ්වයේ තුල රැව් පිළිරැව් දීපු දවස අද වගේ දවසක අපිට පුළුවන් වෙන්න ඕනේ බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යමි කියලා දැඩිව අදිෂ්ඨාන කරගන්න. භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දීපු මේ පව් මේ පිං මේ කුසල් මේ අකුසල් මේ සම්මතේ අසම්මතේ මේ හරි මේ වැරදි කියලා තේරුම් ගන්න. අද ඉඳන් පටන් ගත්තොත් එහෙම පින්නතුනි ජීවිතයේ අවසාන කාලේ එනකොට පුළුවන් මම අවුරුදු මෙච්චර කාලයක් ඉඳන් සීල සම්පන්න වුණා. මම මෙච්චර කාලයක් ඉඳන් යහපත් විදියට හැසිරුණේ. මරණ මංචකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට අපිට කවුරුවත් නැති වෙනකොට කිසි කෙනෙක් ළඟ නැති වෙනකොට අපේ සැප පිණිස අපිත් එක්ක ඉඳීවි. අපේ සැප පිණිස අපිත් එක්ක තියේවි. අපි කරගත්ත පුණ්‍ය කර්ම ටික. අපි කරගත්ත කුසල කර්ම ටික. ඒ නිසා තමයි දේශනා කරන්න පින්නතුනි. කොයි වෙලේ කොයි මොහොතේ මරණය වැළඳ ගන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. මරණ මිනිස්සෙකුට චිත්තක්ෂණයක් ඇතුළත මරණ බය දැනෙන නිසාම පින්නතුනි ඒ වෙලාවේ අපිට මතක් වෙන්න තියෙන්න ඕනේ කරපු පින්කම් ටික විතරයි. 84000ක් විහෙර විහාර හදපු ධර්මාශෝක රජුරු ලේයින් මසින් ජාතක කරපු දරුවෝ දෙන්න පැවිදි කරලා සම්බුද්ධ ශාසනේ චිරස්තතිය වෙනුවෙන් දරුවෝ දන් දීලා ඥාතීත්වය ලබාගත් රජුරු අවසාන මොහොතේ පින්නතුනි මරණ මංචකයේදී ඇතිවෙච්ච සිතුවිල්ලේ තියෙන පෞකාරී ස්වභාවය මත දවස් 7ක් පිඹුරෙක් වෙලා උත්පත්තිය ලැබුවා. මේ තිරිසන් ආත්මික උපදින්න හේතු වුණා. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරගන්න අවසාන මොහොතේ මතක් වෙන්න ඕන සිතුවිල්ල මොකක්ද කියන එක ඇති කරගන්න. අවසාන මොහොතේ ඇති වෙන්න ඕන අරමුණ මොකක්ද කියන එක තේරුම් ගන්න. දුරුතුපුර 15 පුන් පොහෝ දිනය ඒ සඳහා හොඳ අවස්ථාවක් කරගන්න ඕන පින්නතුනි. මොකද 2026 තවම මුල. මෙලෙස දේශනා කරන්න හේතුව තමයි ඉහත සඳහන් කරපු කොයි ආකාරයට ජීවත් වුණත් පින්නතුනි සංසාරේ කරපු කුසල අකුසල් වල බලපෑම මත ජරාව ව්‍යාධි ආදී තැන්වලදී අපි අසරණ වෙන්න පුළුවන්. ජරාව ව්‍යාධි ආදී තැන්වලදී මේ බලයේ தත්ත්වයේ තරාතිරම නොතකා සංසාරේ කරපු පව් පිටිපස්සේ ගුණා පිටිපස්සේන කරත්ත රෝධ දෙක එන්නාසේ දුක් විඳින්න සිද්ධ වෙනකොට ඒත් අපේ මතකයට එන්න ඕන පින්නතුනි අපි කරපු කුසල් ටික විතරයි. අපිට අද වගේ දවසක් හරි විශේෂයි. අද වගේ දවසක් හරි වැදගත්. භාග්‍යවතුන් වහන්සේගේ ලංකා ගමනය සිද්ධ වෙච්ච දවසේ ඉඳන් මම ධම්මං සරණං ගච්ඡාමි ධර්ම රත්නයේ සරණ යමි.
සංඝං සරණං ගච්ඡාමි මම සංඝ රත්නයේ සරණ යමි. වෙනතුනි ප්‍රාර්ථනා කරන්න අදිෂ්ඨාන කරන්න මේ පුරපසළොස්වක පුන් පොහෝ දිනේ ඉඳන් මම සීල සම්පන්න වෙනවා. මම අදිෂ්ඨානශීලී වෙනවා. මම තෙරුවන් සරණ යනවා. මම පංචශීලය ආරක්ෂා කරනවාය කියලා අදිෂ්ඨාන කරගන්න. වෙනතුනි මෙහෙම අදිෂ්ඨාන කරනකොට පින් සිද්ධ වෙනවා සහ භාවනාමය සිතුවිල්ලක් ඇති වෙනවා. වෙනතුන්ට තියෙන්නේ මේ ටිකක් වැඩි දියුණු කරගන්න වර්ධනය කරගන්න විතරයි. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන විදිහට අප්‍රමාදී භාවය ආරක්ෂා කරගන්න නම් පින්නතුනි අපිට නිරන්තරයෙන් පරිස්සම් කරගන්න ඕනේ. අපේ සිත, අපේ කය, අපේ වචනය. කතා කරනකොටත් හොඳ සිහියක් තියෙන්න ඕනේ. අපේ කය වචනය හසුරුවනකොටත් හොඳ සිහියක් තියෙන්න ඕනේ. පොයේ දවසේ අදිෂ්ඨානශීලී වෙන්න. මගේ වචනයකින්වත් අකුසලයක් සිද්ධ වෙන්න එපා. වෙනතුනේ වචනයකිනුත් සංසාරේ දිග්ගැස්සෙන්න පුළුවන්. මගේ හැසිරීමකින්, මගේ සිතුවිල්ලකින්වත් මගේ ආත්ම භාවයන් විනාශ වෙන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනි කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ. අපි අපේ හතරහන්දි වළංගු තියෙන වෙලාවේ අතපය හයියහක් තියෙන වෙලාවේ අපි සමහර විට අනවශ්‍ය විදිහට පරුස වචන කියන්න පුළුවන් ගෙවල් දොරවල් වල. බිරිඳට, දරුවන්ට, ස්වාමියාට අඩන්තේට්ටම් කරන්න පුළුවන්. අපි අප්‍රසන්න මිනිස්සෙක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඒ වුණාට පින්නතුනේ කරපු කියපු හැම දෙයකම අයහපත් ප්‍රතිඵලය අපි තනියම භුක්ති විඳින්න දෙපැයි. ඒ දුක අපි තනියම දරා ගන්න දෙපැයි. කල්පනා කරන්න මගේ මේ සිතයි කයයි වචනය හැසිරීමේ තියෙන අශිෂ්ට භාවයේ මත මනුසත් ආත්ම භාවයෙන් පස්සේ තිරිසන් ලෝකෙක උපදින්න පුළුවන්. පින්නතුනි പ്രേත ලෝකෙ උපදින්න පුළුවන්. ඒ නිසා මේ පුරපසළොස්වක පුන් පොහොය දවසේ පාපයට ලැජ්ජාව බය ඇති කරගන්න අප්‍රමාදී වෙන්න. පාපයට බය වෙලා අප්‍රමාදීව හැසිරෙනකොට පින්නතුනි හිත හරි පිරිසුදුයි. රටක් ලෝකයක් ජාති ආගම් ભેදයකින් තොරව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ වැළඳ ගන්න සමයක අදිෂ්ඨානශීලීව කටයුතු කරන්න මේ උතුම් වූ පුරපසළොස්වක පුන් පොහෝ දිනේ විශ්වයේ ඇති ශක්තිය ආශිර්වාදය මේ පින්වත් සියලු දෙනාට ලැබේවා. සංසාරේ කල්ප ගානකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න අවශ්‍ය ධෛර්යය ලැබේවා. දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් සියලු මළගේ ඥාතීන්ට පින් කුසල් අනුමෝදන් වේවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයට මේ පින් අයිති වේවා. එයත්න්ගේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අදිෂ්ඨානශීලී පුරපසළොස්වක පුන් පොහෝ දිනය තුල මේ පින්නතුන්ගේ කායික මානසික සහනය තහවුරු වේවා. සමෘද්ධිමත් භාවයට පත් වේවා. සිත්වල තියෙන යහපත් අරමුණු හෙට ඉර පායනවා සත්තයි එලෙසටම සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් සමෘද්ධිමත් වේවා. සංසාරේ කවදාවත් දුගතියක නම් උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කරන්. සංසාරේ කවදාවත් අකල් මරණයකට සහ පිපාසාවකට පත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වේවා. වාසනාව වේවා. ලැබුවා වූ මේ නව වසර සියලු දෙනාට තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සුවිසි අනන්ත බුදුගුණේ බලයෙන් සුවදායි සැපදායි චිරත් කාලයක් පින්දහම් කරගෙන ඉන්න පුළුවන් වර්ෂයක් වේවා.